නුඹට දුන්නු ආලේ ආයි ගන්න බෑනේ මට ඉන්න ඕනේ නුඹව පේනමානේ මේ ප්‍රේම ගීතේ නුඹයි. Hi everyone, කොහොමද ඔයාලට? ඔන්න අදත් මං අරගෙන ආවේ ඩේ ව්ලොග් එකක්. හරිම සිම්පල් එකක්. මට හිතුණා මගේ සාමාන්‍ය දවසක් මම ගත කරන විදිහ ඔයාලට පෙන්වන්න. ඉස්සෙල්ලාම ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් බලන්නකෝ අපේ ගෙදරට අද උදේම ආව අමුත්තා කවුද කියලා. මෙයා ඉතින් එළියේ ඉන්න ගෙදරක කාගේ හරි පූසෙක්. හැමදාම වගේ අපේ ගෙදර දොරකඩ ගාවට ඇවිල්ලා කෑ ගහනවා. ඔන්න අදත් අපි වෙනද වගේම එයාව ඇතුළට අරගෙන එයාට කන්න දෙයක් දුන්නා. එක දවසක් ගෙදර ඇතුළට අරගෙන කෑම දීපු පුරුද්දට තමයි මෙයා මේ එන්නේ. දැන් නම් වෙලාව උදේ 10ට විතර ඇති. මං උණු වතුර කෝප්පකින් තමයි මගේ දවස පටන් ගන්නෙ. උණු වතුර බොන එක ඇඟට ගොඩාක් හොඳයිනේ. ජනේලෙන් එළිය බලන් බොන එක තවත් රසවත්. අද නිවාඩු දවස නිසා කරන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. එහෙනම් ඉතින් අපි vlog එක පටන් ගමු. මේ මං ඊයේ රෑ ෆ්‍රිජ් එකේ දාලා ගත්ත කොමාරිකා කෑල්ලක්. ඒක කූල් වෙන්න තියලා අරන් ගෑවම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලත් කරලා බලන්නකෝ. උදේම මේ විදිහට මූණේ ගාලා ෆේස් මාස්ක් එකක් දැම්මහම තවත් ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ නම් ෆේස් මාස්ක් ඉවර වෙලා තියෙන්නේ දැන්. අලුතෙන් ඕඩර් කරලා තියෙන්නේ තාම ආවේ නෑ. ඒ නිසා මම කොමාරිකා විතරයි ගන්නෙ. අද උදේට අපි දෙන්න ඩ්‍රැගන් ෆෘට් එක්ක කෙසෙල් ජූස් එකක් තමයි අරගන්නේ. ඉතින් අහන්නකෝ අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ අනුන්ට හානියක් නැති විදිහට තමන්ට ආස දේවල් තමන්ගේ හීන හැබෑ කරගන්න පොඩි උත්සාහයක් හරි ගන්න ඕනේ. පෞද්ගලිකව මම නම් ඒ හීන හැබෑ වුණත් නැතත් මං උත්සාහ කරලා බලනවා. ඉතින් මේ අවුරුද්දේ මගේ එක හීනයක් තමයි YouTube පටන් ගන්න එක. ඒක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන්න මං තාම දන්නේ නැහැ. ඒත් ඉතින් මං ආසයි ඒ වගේ දේවල් උත්සාහ කරලා බලන්න. සනසන්නම් සිනහවකින් ඔබ හිමිනුනත් ඔයාද මට සකුරාම පිපෙනහසක. මම දැන් කරන්නේ මුල්ලක් දන්න කියලා වතුරට දාලා තිබුණ මනි ප්ලාන්ට් පැල දෙක තුනක් හදාගන්න. මේක මං කුස්සියට තමයි තියන්න හිතන් ඉන්නේ. අපි මේ දාන වීඩියෝ බලන්න කැමති වෙන්නත් පුළුවන්, සමහරව අකමැති වෙන්නත් පුළුවන්. ඒත් වැරදි දෙයක් නෙවෙයි නම් උත්සාහ කරලා බලමු. ඔයත් හිත ඉන්නවා නම් YouTube කරන්න බය නැතුව පටන් ගන්න. මට ඕනේ වුණා ජීවිතේ තව ටිකක් බිසි වෙන්න. අනිත් අයගේ වීඩියෝ බල කාලෙ ගෙවනවට වඩා තමන්ගේම දෙයක් කරන එක හොඳයි කියලා හිතුණු නිසාම ආසාවට පටන් ගත්තා. මගේ තිබ්බ ලොකුම දුර්වලකමක් තමයි ලැජ්ජාව කියන එක. මං ඉතින් හරිම ලැජ්ජයි මොනම දෙයක් හරි කරන්න. ඉතින් මං හිතනවා මේ දේ මට ඒකත් හදාගන්න පුළුවන් වෙයි කියලා. මේ තමයි මගේ ගෙදරින්දන් එළිය බලද්දි මට පේන view එක. ඉතින් හරිම නිදහස් නිස්කලංක හැඟීමක් දැනෙනවා මෙතනින් එළිය බලද්දි.
පොඩි වැස්සකුත් යනවා මේ වෙලාවේ. දැන් නම් වෙලාව දවල් 1ට විතර ඇති. ඉතින් මං උණුවෙන්ම කන්න හිතාගෙන දවල්ට කන්න කෑමත් හදලා හොඳ වොෂ් එකක් දාගත්තා. නිවාඩු දවසට දවල් වෙලා නාන්න මම මාරම ආසයි. මං නාලා ඇවිල්ලා කොණ්ඩෙත් පීරගෙන දැන් ඉතින් එයත් එක්ක කෑම කන්න තමයි හදන්නේ. සකුරාමල් පිපිනහසක හමුවෙමු ආයෙත් මතු බවයක මට ඉන්න ඕනේ නුඹව පේනවානේ. දැන් අපි ගෙදරට ඕන කරන පොඩි බඩු වගේක් ගන්නත් එක්කම වැඩට අඳින්න ඇඳුම් ටිකක් ගන්නයි shopping mall එකට යන්න තමයි හදන්නේ. ඉතින් මේ මැලේසියාවේ අපි ඉන්න හරියේ ලාබෙට ලස්සන ඇඳුම් ගන්න තියෙන එකම තැන. ඒකේ ඇඳුම රිගින් 10ක් 15ක් අතර තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ සල්ලි වලින් රුපියල් 700ක් 800ක් වගේ වෙනවා. ඒ ගමම්ම ගෙදරට යොමු කරන එළවලු වගේකුත් අරගත්තා. මේ shopping mall එක 10 වෙද්දි වහනවා. ඉතින් ටිකක් පරක්කු වුණ නිසා එයාලා බඩු සේරම ටික අයින් කරලා. ඉතින් මස් එහෙම මෙතනින් ඔක්කොම එයාලා අස් කරගෙන. මේක අපි ඉල්ලගෙන තමයි ගත්තේ. බලන්නකෝ මේ shopping mall එකේ කේක් එහෙමත් තියෙනවා. ඉතින් මෙතන කේක් තියෙන්නේ මෙහි සල්ලි වලින් නම් රිගින් 10 8 9 30 වගේ ගණන් වලට. ඉතින් ලංකාවේ ගල්ලි වලින් බැලුවොත් රුපියල් 500 ඉඳලා 1000 වෙනකම් වගේ තියෙනවා. මම අයිසින් දාපු කේක් කන්න නම් ආසාවක් නැහැ. ඉතින් අපි දෙන්න බටර් කේක් කන්න තමයි ගොඩක්ම ආස. ඉතින් ඔන්න එයා කල්ලිකුත් වීමේ දිනය ටිකක් වැඩි දවසක් බලලා බටර් කේක් එකක් ගත්තා. ගෙදර ගිහින් උයන්න ටයිම් එකකුත් නැති නිසා අපි දෙන්න පීට්සා එකකුත් අරගෙනම තමයි ගෙදර ගියේ. පවුලේ අයත් ළඟ නැතිව ගෙවෙන මේ දිග දවස් සුන්දරව ගෙවා ගන්න කාර්ය බහුලත්වයේ මිදිලා ඔළුව ටිකක් නිදහස් කරගන්න නිවාඩු දවසට මේ විදිහට ආසම කෑමක් කන ගමන් ෆිල්ම් එකක් බලනවා. ඉතින් මේ සුන්දර මතකයන් විතරයි අපට දවසක ඉතුරු වෙන්නේ. මමම YouTube එකෙන් බලාගෙන channel එකක් හදලා ජොබ් එකක් කරන ගමන් අමාරුවෙන් උනත් තනියම තමයි වීඩියෝ රෙකෝඩ් කරලා ඔයාලට වීඩියෝ ගේන්නේ. ඔයත් channel එකක් පටන් ගන්න ආසාවක් තියෙන කෙනෙක් නම් හිත ඉන්න නැතුව පටන් ගන්න. ඉතින් ඔයාගේ උත්සාහය මත තමයි ඔයාගේ සාර්ථකත්වය අසාර්ථකත්වය තීරණය වෙන්නේ. සනසන්නම් සිනහවකින් ඔබ හිමිනුනත් ඔයාද මට සකුරාමල්. අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ලස්සන දවසක් ලබා දුන්නෝ විශ්වයටත් ස්තුතියි. ඉතින් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.